සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. ඉතින් අපි හැමෝම එදිනදා ජීවිතයේදී දවස්, මාස, අවුරුදු ගෙවන්නේ කැලෙන්ඩරයෙන් දින ගණනය කරගෙන නේද? ඒත් ලෝක ඉතිහාසයේ දවස් කිහිපයක්ම අතුරුදහන් වූ අවුරුදු දෙකක් තියෙනවා කියලා ඔබ දැනගෙන හිටියද? ඒ කියන්නේ අපි අද මේ ජීවත් වෙන්නේ දවස් කිහිපයක්ම පිටුපසින්ද? අද අපි ඒ ගැන මේ වීඩියෝ එකෙන් කතා කරමු. අපි මේ එදිනදා ජීවිතයේ භාවිතා කරන මේ කැලෙන්ඩරයට කියන්නේ ග්‍රෙගෝරියන් දින දර්ශනය කියලා. මෙම කැලෙන්ඩරය නිර්මාණය වෙලා තියෙන්නේ 1582 වර්ෂයේදීය. 1582 වර්ෂයට කලින් භාවිතා කරේ ජූලියන් කැලෙන්ඩර් එක. ඉතින් 1582 වර්ෂයේ ජූලියන් කැලෙන්ඩර් එක ඉවත් කර ග්‍රෙගෝරියන් දින දර්ශනයට මාරු වෙනවා. ඉතින් ඒකට හේතුව තමයි පැරණි ජූලියන් කැලෙන්ඩර් එකේ තිබු අමුතු ප්‍රශ්න. ඒවා තමයි ජූලියන් කැලෙන්ඩර් එකේ අවුරුද්දේ දින ගණන් සමානව නැතිවීම. වර්ෂයක් ගානේ මිලි මිනිත්තුව වගේ පොඩි කාලයක් හරි වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ අවුරුදු ඇඩ් වෙලා දින 10ක වගේ ලොකු කාලයක් මගහැරලා තිබුණා. ඉතින් මේක නිවැරදි කරන්න පෝප් ග්‍රෙගරි 1582 දා තීරණයකට එළඹුණා. ඒ තමයි මේ වැරැද්ද නිවැරදි කරනවා නම් දවස් 10ක්වත් ඉවත් කළ යුතු වෙනවා. ඉන්පසුව 1582 වර්ෂයේ ඔක්තෝබර් 4ට පස්සේ දින 10ක් ඉවත් කර ඔක්තෝබර් 15 එළඹුණා. හරි ඉතින් මේක තමයි 1582 වර්ෂයේ දින 10ක් අතුරුදහන් වීමේ කතාව. මේක ඔයාලගේ ෆෝන් එකේ කැලෙන්ඩරෙන්ද බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට මුලදී සඳහන් කරා නේද මේ වගේ දවස් කිහිපයක් අතුරුදහන් වුණු අවුරුදු දෙකක් තියෙනවා කියලා. ඉතින් අනිත් අවුරුද්ද මම ඔයාලට ඊළඟ වීඩියෝ එකේදී ගෙන්නම්. මෙවැනි වීඩියෝ හැමදාම නරඹන්න අපේ channel එක subscribe කරලා bell icon එක all කරලා තියාගන්න. ඉතින් ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.